නගරයේ තියෙන කලබලකාරී පරිසරයෙන් මිදිලා නිස්කලංකව ඉන්න කැමති කෙනෙක්ට නම් එන්න ඕන අනිවාර්ය තැනක් මේක. Hi guys, මුලින්ම සමාවිල්ලනවා කොට දවසකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. හැබැයි මම අද ඔයගොල්ලන්ව එක්ක යන්න හදන්නේ සබාදාවෙන් සුන්දරත්වයත් බුදුදහමේ නිහඬයත්වයත් දෙකම එකට එකතු වෙලා තියෙන ලස්සන කඳු මුදුනකට. මේ ලස්සන කඳු මුදුනට යන හැම කෙනාම කියන්නේ මේ කඳු මුදුනට යන්න තමන්ගේ සිත සෑහෙන නිවෙනවා කියලා. ඉතින් අපි ගිහින් බලමු මේ තැන මොකද්ද කියලා. අද අපේ ගමනාන්තය ඉඹුල කන්ද විහාරය. ससरे सायुरे पार तिरेट में अनेवा ई संबुदु पायुग नामे दिनेवा මේකට ගමේ මිනිස්සු නම් කියන්නේ කන්ද විහාරය කියලා. දැන් අපි කන්ද මුදුනටම ඇවිල්ලා තියෙනවා. මුලින්ම අපේ ඇහැ ගැටෙන්නේ සුදු පාට චෛත්‍යය. ඒ වටාපිටාවේ තියෙන පරිසරය ඔයාලට වෙනම හැඟීමක් දෙනවා. මෙතන ඉඳලා බැලුවාම අපිට දකින්න තියෙන දර්ශනය වචන වලින් විස්තර කරන්න බෑ. ඒ තරම්ම මේක ලස්සනයි. අංශක 360ක දර්ශනයක්. වනාන්තර, කඳු, ගම්මාන, දුරින් පේන මාර්ග මේ හැමදේම එකම තැනක ඉඳලා බලන්න පුළුවන්. මෙතෙන්ට ආවම දැනෙන ලොකුම දේ තමයි මේ පරිසරයේ තියෙන නිහඬත්වය. හරිම නිස්කලංකයි. නගරයේ තියෙන කලබලකාරී පරිසරයෙන් මිදිලා නිස්කලංකව ඉන්න කැමති කෙනෙක්ට නම් එන්න ඕන අනිවාර්ය තැනක් මේක. පවුල ඇත් එක්ක එන්න, යාළුවොත් එක්ක එන්න, නැත්නම් තනියම වුණත් එන්න. මෙතනින් ලැබෙන අත්දැකීම වෙනස්ම එකක්. අපි මේකේ ඉතිහාසය ගැන ගත්තොත් එහෙම ඉඹුල්කන්ද විහාරය වසර ගණනාවක් පුරා භාවනා සහ ආගමික කටයුතු සඳහා භාවිත වූ පූජනීය ස්ථානයක් ලෙස සැලකෙනවා. කඳු මුදුනක පිහිටා තියෙන නිසා මේක ස්වභාවිකවම නිහඬ සහ සාමකාමී පරිසරයක්. බොහෝ භික්ෂුන් වහන්සේලා භාවනා කිරීමට මෙවැනි තැන් තෝරාගෙන තියෙනවා. ඒ නිසා අදටත් මේ වාතාවරණය තුළ ඒ නිහඬ බව සහ සංසුන් බව හොඳින් දැනෙනවා. මෙතෙන්ට එනවා නම් උදේ කාලේ හරි හවස් කාලේ හරි එන්න. මොකද මේ පන්සල් පිහිටලා තියෙන්නේ ලොකු ගල් තලාවක් උඩ. ඒ වුණාම දවල් වෙනකොට මේ ගල් රත් වෙනවා. අපිට සෙරෙප්පුත් නැතුව මේකේ ඇවිදින්න හරි අමාරුයි. තමන් ගේන සියලුම දේ මේ තැන්වල දාලා පරිසරය විනාශ නොකර ඒ ටික මතක් කරලා ආය අරන් යන්න. අද අපි ආවේ ලංකාවේ සැඟවුණු සුන්දර ස්ථානයකට.
ඒ තමයි ඉඹුල් කන්ද විහාරය. ඔයත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා නම් ඔයාගේ අත්දැකීම කමෙන්ට් කරන්න. තවමත් ඇවිත් නැත්නම් ඔයාලගේ ට්‍රැවල් බකට් ලිස්ට් එකට මේ තැනත් එකතු කරගන්න. මෙවැනි වූ සුන්දර සැඟවුණු ස්ථාන, ඉතිහාසය සහ සංචාරක කතා සමග නැවතත් හමු වෙමු. මේ තමයි ට්‍රැවල් විත් ස්ටෝරි. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඊළඟ සුන්දර ගමනේදී නැවතත් හමු වෙමු. ස්තුතියි. රාග දේශ ආන්ගා නැතිවන්නේ සූකනු මැති නිවනට මාග වන්නේ කිලෙස් ආඳුරු පාටල ආරවන්නේ ඉවන් දහම් මාග මම නාම දින්නේ